බැටිං පර්ෆෝමන්සස් ඒ කියන්නේ මේ සුපර් 8 රවුන්ඩ් එකේ බැටිං පර්ෆෝමන්සස් කොහොමද තිබුණේ කියලා අපි ඇවිල්ලා බැලුවා නම් මම දැකපු විදිහට ඉනිංස් 3ක් දාගෙන තියෙනවා ටොප් 3 ඉනිංස් විදිහට. ඒකෙන් තුන්වෙනි තැනට තියෙන්නේ සංජු සැම්සන්ගේ 97 versus වෙස්ට් ඉන්ඩීස්. ඒ ඉනිං එක මට ඊට වැඩිය උඩට දාන්න ඕන වෙලා තිබ්බා. ඒ කියන්නේ රෑන්කින්ග්ස් අනුව. හැබැයි ඒක මම නම්බර් 3 තමයි දෙන්න පුළුවන් උනේ because ඊට වැඩිය හොඳ ඉනිංස් දෙකක් මම දැක්ක හින්දා. ඉතින් සංජු සැම්සන්ගේ 97 is very composed. එයා ඒ ටුනමන්ට් එක ඒ වෙනකන් එයාගේ පොසිෂන් එක ෂුවර් නැතුව ඉඳලා ඒ පර්ටිකුලර් වෙලාවේ ඇවිල්ලා ඒ කරපු පර්ෆෝමන්ස් එක as a player like එයාගේ ඒ විල් පවර් එක කොච්චර ස්ට්‍රෝං ද කියලා අපිට ඒ කියන්නේ පෙන්වන්න තැනක්. ඒත් එක්කම as a fan මේක අපිටත් ඉන්දියා දිනපු හින්දා ඒ කියන්නේ ඇත්තටම මට නම් පොඩි දුකක් තිබ්බත් ඒ ගහපු ඉනිං එකේ සංජු සැම්සන් like it's really a treat to watch කියලා කියන්න පුළුවන්. It was really nice. එයා ඒ ඉනිං එක ඇවිල්ලා බිල් කරපු හැටි එයා 50 ගාලා ඊට පස්සේ ආපහු මුල ඉඳලා ඇවිල්ලා ස්ටාන්ස් එක අරගෙන ඊතර මැච් එක ඉවර නෑ මට තව ලොං ඉනිං එකක් ගන්න තියෙනවා කියලා ඒ ඉනිං එක carry on කරපු විදිය that was superb. So I put that at number 3. and මගේ number 2 ඉනිං එක විදියට මම දාන්නේ අපේ කැප්ටන්ගේ දසුන් ශානකගේ inning of 76 versus පාකිස්තාන්. දසුන් ශානකගේ destructive modes මම දැකලා තියෙනවා even in domestic cricket. එහෙම නැත්නම් පල්ලේ කැලේදී ඔස්ට්‍රේලියා එක්ක ඒ ගාපු ඒ particular inning එක ඒක අපිට දිනවපු inning එකක්. හැබැයි මේ particular inning එක he is coming from a lot of criticism. එයා ගැන මිනිස්සු ගොඩාක් විදිය ඒ කියන්නේ ෆෑන්ස්ලා ඩවුන් විදියට කතා කරන්න ගත්තා and අපේ ටීම් එක මැචස් දෙකක් පෙරදිලා තිබ්බේ. so ඒ මානසිකත්වයෙන් අපේ ප්ලේයර්ස්ලා ආපහු මේ particular match එකටත් හරිම ප්‍රෙෂර් හිටපු සිටුේෂන් එකේදී එයා ඒ ගහපු ඉනිං එක and අපිට දිනන්න බැරි පොසිෂන් එකක ඉඳලා දිනන්න පුළුවන් පොසිෂන් එකක් වෙනකම්ම ගෙනල්ලා like අන්තිම ඕවරේට ලකුණු 28ක් තිබ්බ ලකුණු 22ක් ගැව්වා. unfortunately ඒ last balls දෙක ඒ කියන්නේ අපි දැක්කා මොනවද උනේ කියලා. අන්තිම බෝලෙන් මට අනුව නම් ඒක wide but එයාගේ ස්පෝර්ට්ස්මන්ෂිප් එකේ හින්දා එයා ඒකත් okay umpires call කියලා මේව කරා. ඉතින් it is umpires call so ඒක ඇවිල්ලා රිවිව් කරන්න අපිට මේකක් තිබුණෙත් නෑ but ඒක umpire දීලා තිබ්බේ එයාගේ ඒ කියන්නේ decision එක. so we can't take a call on that but anyhow ඒ දසුන් ශානක to prove himself වගේ ඒ තිබ්බ ඒ ගහපු ඉනිං එක super knock. ඒ කියන්නේ one of the best batting performances in this super 8 stage. ඉතින් මේක තමයි මගේ number 2 performance එක and මගේ number 1 batting performance එක කියලා ගත්තම it's Harry Brooks century versus Pakistan. ඒ ලකුණු ගන්න තිබ්බෙත් 155යි 56යි and Harry Brooks ඒකේ ලකුණු 100ක් ගන්නවා. අනිත් පැත්තෙන් විකට් යද්දී එක පැත්තකින් like a counter attack that I have never seen කියලා කියන්න පුළුවන්. තනියම මේ මැච් එක ගහලා දින්න ඉංග්ලන්ඩ් වලට